Hello, my dear students. In today's lesson, I'll show you how to use be used to in spoken English. ළමයි අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද be used to කියන එක spoken English වලදී use කරන්න කියන එක. Right? එතකොට මෙතන be කියන එකෙන් අදහස් වෙන්නේ be verbs කියන එක. am is are was were ඒ වගේ හරිද? අනේ වගේ be verb එකක් එක්ක used to use කරලා sentences හදන විදිය තමයි මේ lesson එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. අපි be used to කියන phrase එක use කරනවා මොන හරි දෙයක් familiar එහෙම නැත්නම් normal not strange anymore කියන අදහස ගන්න. ඒ කිව්වේ ළමයි මොන හරි දෙයක් අපිට familiar. දැන් අපි ඒකට හුරු වෙලා ඉන්නේ. ඒක අපිට තවදුරටත් අලුත් දෙයක් නෙමෙයි. ඒක දැන් අපිට සාමාන්‍ය දෙයක් කියන අදහස ගන්න. right? example sentences එක පැහැදිලි කරගමු. I am used to the cold weather. ඒ කියන්නේ මම මේ සීතල කාලගුණයට හුරු වෙලා ඉන්නේ. She is used to online classes. එයා දැන් online පන්තිවලට හුරු වෙලා ඉන්නේ. We are used to this noise. අපි දැන් මේ සද්දෙට හුරු වෙලා ඉන්නේ. Teachersලා කියනවා වෙන්න පුළුවන් නේද? As teachers we are used to this noise. I am used to the time difference. අපි මේ වෙලාවේ තියෙන වෙනසට හුරු වෙලා ඉන්නේ. මොනහනේ පිටරටක ඉන්න කෙනෙක් කියනවා වෙන්න පුළුවන් නේද? ළමයි මේ sentences study කරද්දී ඔයගලන් දැක්කද මෙන්න මේ දේ? be used to කියන structure එකට පස්සේ noun එකක් තමයි මේ sentences වල use කරලා තිබුණේ. නේද? එතකොට අන්න ඒ විදිහේ sentences වලට අමතරව අපිට පුළුවන් be used to කියන structure එකට පස්සේ verb එකේ ing form එක දාලා මෙන්න මේ විදිහේ sentences හදන්න. meaning එක ඒකමයි. example sentences එක පැහැදිලි කරගමු. I am used to waking up early. මම උදෙන් නැගිටින්න හුරු වෙලා ඉන්නේ. We are used to speaking English. අපේ ඉංග්‍රීසි කතා කරන්න හුරු වෙලා ඉන්නේ. We are used to working late. අපි පරක්කු වෙනකම් වැඩ කරන්න දැන් හුරු වෙලා ඉන්නේ. ඒක අලුත් දෙයක් නෙමෙයි. I am used to living alone. මම තනියම ජීවත් වෙන දැන් හුරු වෙලා ඉන්නේ. I am used to working under pressure. අපිට දැන් මේ pressure එකත් එක්ක වැඩ කරලා හොඳට හුරුයි. අපිට ඒක අමුතු දෙයක් නෙමෙයි. Right? Now it is normal කියන අදහස. ඉතින් මම හිතනවා ළමයි ඔයගලන්ට be used to කියන structure එක තේරෙන්නේ නැති කියලා. මේක හරිම වැදගත්. හරිද? එතකොට ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට තවත් එබැනිම වැදගත් භාවිතයක් වෙන get used to use කරන හැටි සහ ඒකේ තේරුම කියලා දෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔයගලන්ට මේකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. Okay?